අයිබෝවන් කියලා සාධනෙන් ආතරෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් YouTube නාලිකාවට වීඩියෝ 7ක් තියෙනවා අද දවසේ ගෙනලා බලන්න ලෑස්ති වෙමු. channel එක subscribe කරන්න, bell icon click කරලා notification දාගන්න. ඒ වගේම channel එකට උදව් කරන්නත් පුළුවන්. දන්නවා මේ දවස්වල මට රට ය아가න්න බැරුව ඉන්නේ ඈ. ඉතින් ඔයාලත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන් කරලා මාව හිර වෙලා තියෙන්නේ ඈ. ඉතින් ඒක නිසා පොඩි උදව්වක් ඕනේ අනිවාර්යෙන්ම. ඒ වගේම channel එකේ වීඩියෝ දාගන්නත් පුළුවන්. විස්තර තියෙනවා මේ පැත්තේ. හරි අපි යන්න දන්නේ මාර කතාවකට. කොට්ටාච්චි ගැන වීඩියෝ 5ක් තියෙනවා බලන්න. මේ කොට්ටාච්චි කියනවා ඒගොල්ලෝ පොළව ළඟින්ලු යන්නේ මේගොල්ලන්ගේ මේ ඡන්ද ව්‍යාපාරය. එයාලා මිනිසුන්ගේ දුක ගැන හොඳට දන්නවලු. හැබැයි අවුරුදු දෙකක් තිස්සේ කරපු දෙයක් නෑ කොට්ටාච්චි මැතිතුමියනි. ඒ වගේම විනිශ්චයකාරතුමන්ගේ කාලේ අවුරුදු දෙකක් දීර්ඝ කරාම ගෑනු මිනිසුන්ට ඊ අත්දැකීම් දෙනුම ලැබිලා ඒ නිකන් මොකද්ද වෙනවලු යාට. අනේ පව් ඒ බලන්නකෝ ඒ කතන්දර. අනේ හරි දුකයි. වචන නම් කියන්න පුළුවන් හොඳට නේ ඒගොල්ලන්ට. වැඩ නම් කරන්න බෑනේ. අපි වීඩියෝ 5ක් එක ළඟ බලලා එමු. 29 ජනාධිපති සිහිනය දකින අය ඉන්නවා අපි අතර. අන්න ඒ අය බොහොම අමාරුයි. පිරිස එකතු කරගෙන ඒ අයගේ දේශපාලන ව්‍යාපාරය ඉදිරියට අරගෙන යන ගමනේදී ඒ අය කියනවා ඒ අයට බිමට එන්න සිද්ධ වෙලා තියෙන්නේ දේශපාලනය කරන්න ඒ අය බිමට ආපු නිසා. මේ රටේ දැන් ඉන්න ජනාධිපතිතුමාට කොළඹ හතේ AC කාමරවල ඉඳලා ගමට එන්න සිද්ධ වුණා කියලා. මං හිතන්නේ ඒ තරම් විහිළුවක් මේ රටේ දේශපාලනයේ තවත් ඉතුරු වෙලා තියෙනවා කියලා. හේතුව එහෙම ප්‍රකාශ කරන 29 දී මේ රටේ ජනාධිපති වෙන්න බලාගෙන ඉන්න අයගෙම කට්ටිය තමයි කියන්නේ ඕගොල්ලන්ගේ පන්ති එක සම්බුත්තේගම රම්බණ්ඩගේ කොල්ලා කියලා වේදිකාවල නැගලා කැමර දෙනකොට අදත් අපිට මතක් කරන්න තියෙන්නේ ඔව් සම්බුත්තේගම රම්බණ්ඩගේ කොල්ලා ගොවියෙක්ගේ පුතේ මේ රටේ බලයට ගෙනාවේ මේ රටේ පොළවේ තියෙන සුවඳ අඳුනන මිනිස්සු පොළවේ තියෙන ප්‍රශ්න ටික දන්න මිනිස්සු පොළවේ පය ගහලා ඉන්න මිනිස්සු එතකොට ආයෙ අපිට AC කාමරවල ඉඳලා පොළවට එන්න දෙයක් නැහැ අපි කොහොමද පොළවට දැනෙන්න තමයි මේ ගමන යන්නේ අපි පොළවේ තමයි ඉන්නේ ඒ නිසා අර 29 සිහින දකින ජනාධිපති වෙන්න උත්සාහ දරන මේ රටේ දේශපාලන නායකයන්ට අපිට කියන්න තියෙන්නේ අපි ඉතාමත්ම සංවිධානාත්මකව තමයි මේ මැතිවරණය ජයග්‍රහණයකින් අවසන් කරගත්තේ. ඉතාම සංවිධානාත්මකව ඉතාම හොඳින් සැලසුම් සහගතව මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට අහුම්කම් දීලා ඒ අවශ්‍යතාව සම්පූර්ණ කරමින් මේ රටේ බලය අරගෙන යන ගමනක මේ බලය ඉතාම පහසුවෙන් නැවත වතාවක් ඒ දූෂිත චෞර දේශපාලන රැළට දෙන්න තරම් අපි කටයුතු කරන්නේ නැහැ. තව අවුරුදු දෙකක් ඒ ගරු විනිශ්චයකාරී මණ්ඩලයේ සේවා කාලය තුලින් ලැබපු අත්දැකීම් දැනුම ඒ සියල්ල Taman වැඩ කරමින් ඉන්න ඒ ක්ෂේත්‍රයටම දෙන්න. හැබැයි ඒක අවසාන ඵලය ලබන්නේ කවුද? අපි වගේ සාමාන්‍ය ගැහැණු මිනිස්සු. කොට්ටහත්තිම තමයි. දැන් මේ මිනිහ කොට්ටහත්ති දැන් කියනවා පලා සබා නැහැ. නටනවා, ගයනවා, මුන්තකිය සැප බුදු අප්පේ කියලා වැඩක් නැහැ. මෙන්න මෙවන්න පලා සබා නැහැ. පලා සබා තියන්නේ නැහැ. අනුර සහෝදරයාගේ මීටින් ටික කරගෙන යනවා. මේ කියන්නේ කවුද? කොට්ටහත්තිද මන් දන්නේ නැහැ. කොට්ට මුට්ටිද දන්නේ නැහැ. කොට්ටච්චිද දන්නෙත් නැහැ. ඇයි හෙලන් නටා කියන්නේ එක පැත්තක ඩාන්සින් එක පැත්තක කතාව. දැන් ගමක් පාසා ගිහිල්ලා කියනවා අපි පලා සබා තියන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමිය ඔබතුමිය කියනවා පලා සබා තියනවා කියලා. මේ කියනවා පලා සබා තියන්නේ කියලා. කාගේ වචනද ජනතාව විශ්වාස කරනවද? අග්‍රාමාත්‍යතුමියගේ වචන විශ්වාස කරනවද? එහෙම නැත්නම් කොට්ටහත්තිගේ වචන විශ්වාස කරනවද? දැන් ගම්මු ටිකට බලා ඵලයල්ලකෝ බලන්න. මීටින් තියන්න බලයල්ලකෝ අනිවාර්යෙන් තොපි ගුටි කනවා. ගමේ උන්ගෙන් දැන් ගුටි කන්න බලාගෙන යන්න. උන කෙල්ලේ කුඹයිටි නිල් බලකයි හිටපු කෙල්ල ඔක්කොම නාමලක බුදිය ගත්ත කියලා කියන්නේ. කොට්ටාච්චි අහගත්තයි. මේගොල්ලන්ට කතා කරන්න නම් ආයි ඉතින් කියන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ රැවටුනේ ඉතින් කතාවටනේ නේද? කතාව නම් ඉතින් ආයි ඒකට ලකුණු දෙන්න පුළුවන් 100%ක්ම ලකුණු දෙන්න පුළුවන් කතාවට වචනවලට හැඟීම්බර විදියට ඕගොල්ලන්ගේ හදවතට ඒ කිඳා බහින ඒ ගැඹුර ආයි හිතා ගන්න බෑ හොඳේ. ඒකට නම් සුපිරියට මුන්ට තියෙනවා වාසනාව සහ උන්ගේ කතා විලාසය නියමයි. ඉතින් ඒත් හැබැයි ඒ වගේම වැඩ තිබුණා නම් කොහොම තියෙයිද අද වෙනකොට දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ විදිහට වැඩ කරන් ආවනම් වැඩ නම් නෑ නේ පුතේ. මොකද ඒගොල්ලන්ට වැඩ කරලා පුරුදු නෑ. ඒ වගේම තමයි උන්ට ඕනුනේ මේ සල්ලි ටික හිටගෙන කරකෝලා කීයක් හම්බ වෙනවද කීයක් කඩා ගන්නවද වගේ දේවල් ටිකක් හොයලා බලලා ඊට පස්සේ ආණ්ඩු කරද්දී ඒගොල්ලෝ ගාවට කොච්චර සල්ලි ආවද ඊව පොඩ්ඩක් බලලා කරලා ඒව අත ගන්න තමයි මුන්ට ඌමනා වුනේ. ඉතින් ඒක දැන් ඒගොල්ලෝ ලස්සනට කරනවා පුතේ. ඕගොල්ලන් රවට්ටලා. දැන් තවත් කතාවක්. ඒ පාර හඳුනා කියනවා මේ අනුරට සර් කියන්නේ ඇල්ලු. ඉතින් බං මට නම් හොඳට මතකයි මචං මට මේ වීඩියෝ කෑල්ල හොයාගන්න බැරි වුණා. උම්ම කියනවා මචං උන්ට නම කියලා කතා කරන්න, උන්ට සර් ගන්න, මහත්තයා ගන්න, වඳින්න අරමේව කරන්න නම් එපා. අපි ඒක තමයි වෙනස් කරන්න කියලා උම්ම කිව්වා. දැන් උම්ම අපිට ඇවිල්ලා කියනවා මචං ඇයි සර් ගාන්නේ නැත්තේ කියලා. මුන්ගේ බලන්නකො මචං ඒ කියන්නේ උන්ට තියෙන අර මේ ප්‍රතිපත්ති උන් වෙනස් කරගන්න විදිය. කවුද මන් දැන් සර් කියන්නේ? මම දැන් මහින්ද මහත්තයා එහෙම නැත්නම් රනිල් සර්ලා ඒවා සර් කියන්න ඕනේ නැහැ. මේ මිනිස්සු මොකද මේ සුළුතර ජනාධිපති එතකොට මේ මිනිස්සු කොහොමද කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට නම් ඉතින් කියන්න හිතෙන්නේ නැහැ බං. අයිකයි වෙලා තින්නේ. අපිට නම් කියන්න හිතෙන්නේ නැහැ. මට නම් ඇත්තටම කියන්න හිතෙන්නේ නැහැ. අනුර වෙන වචනයක් එක්ක එකතු කරලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් බං අනුර පචය, අනුර කොටා, අනුර බේගල්කාරයා, අනුර රම්බණ්ඩගේ පුතා, තබුත්තේගම පචය. ඉතින් මේව තමයි අපිට කියන්න වෙන්නේ. වෙන නම් අපිට එන්නේ නැහැ. මොකද කටට මේ කරපු වැඩක් නැති හින්දා.
ඉතින් කරපු දෙයක් තියෙනවා නම් අපිට ඒක පොඩ්ඩක් චුට්ටක් හිතලා මතලා අනේ පවුනේ මෙහෙම කරා අනේ කියලා වක්කත් කියන්න පුළුවන්. අවුරුදු දෙකකට කරපු දෙයක් නෑ පුතේ. ඒක අපි එහෙම කියන්නේ නැත්තේ. අපි කතාව අහලා එමු උනට. යා. ඔබලා දකින්න ඇති පහුගිය සතියට හමාරකට කලින් අර සංගමයක් ඇවිල්ලා සාකච්ඡා කරන ගරු ජනාධිපතිතුමා අවදානම කියන එක මූලික කරගෙන ඒ කරපු විග්‍රහය තරම් ඒ උතුම් නායකයාගේ බුද්ධිය උතුම් කියන වචනේත් අපි පාවිච්චි කරන්න ඕනේ. පහුගිය හිටපු නායකයෙක් ওই විදිහට කතා කරා කියලා කියන්න පුළුවන් නම් කවුරු හරි කියන්නේ. ඒ ගැනම අපි සන්තෝෂ වෙන්න ඕනේ. ඉන්දියා රාජපක්ෂ ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්නකොට අපි යාට ජනාධිපති කිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කියලා අපි කිව්වා. හැබැයි අනුර කුමාර දිසානායක ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්නකොට අනුර කුමාර දිසානායකට සර් කියන ජනාධිපතිතුමා කියන්නේ ඒගොල්ලන්ට මොකක්ද කියන ප්‍රශ්නේ පිළිගන්න ලෑස්ති නෑ. ඉතින් පිළිගන්න ලෑස්ති නෑ. ඉතින් මේ මිනිස්සු මෙහෙන ගේමක් දීලා රටට වැඩක් කරලා මහින්ද මහත්තයා පට්ට වැඩ ගොඩක් කරා. රනිල් මහත්තයා ගේමක් ගහලා දුන්නා නේද? 2022 කිනා 2024ට නිකන් සුපිරියටම ගහලා දුන්නා. හිතා ගන්න බැරි විදියට. ඉතින් මේ මිනිස්සුන්ට මේ කියන්න හිතෙන්නේ නෑ. ඉතින් අනුරට මොකද කරපු වැඩක් නැති හින්දා. ඒක තමයි කියන්න තියෙන්නේ නේද? මොනා කරන්නද නේ? පව් කියලා තිතන හැබැයි ඉතින් උන්ට දුක ඇති නේ බා. ඒකමද දන්නෙත් නෑ මචං විපක්ෂයෙන් පලිගන්නේ ඔච්චර. උන්ට අර උන්ට නමක් එහෙම තියලා අපි කතා කරන්නේ නෑනේ බං. ඉතින් එහෙම කතා කරන්න ඒගොල්ලෝ මොන හරි දෙයක් කරන්න එපා රටේ මිනිසුන්ට. දුප්පත් මිනිසුන්ට මොන හරි දෙයක් කරන්න එපා. ඉතින් එහෙම කරා නම් තමයි මේ මිනිස්සු කතා කරන්නේ. දැන් මේ මිනිස්සු කතා කරන විදිය ඇත්තම කතාව බං. ඇත්තම සිද්ධිය මම මේ කියන්නේ. පාරේ මචං ඔය කතා කරන තැන් දැන් හම්බ වෙනවා මට. මොකද දැන් මේ ගොවියෝ එහෙම කතා කරන තැන් අරවා මේ අපි සෙල්ලම් කරන්න ගිය තැන් වලට එහෙම මිනිස්සු කතා කරන්නේ බං නිකන් අපට සිරි වෙන්න කතා කරන්නේ. හොඳේ ඡන්දයක් තිබ්බොත් උඹලට ලොවෙත් දැනගන්න පුළුවන් උඹලගේ ඡන්දේ කොහෙද තියෙන්නේ කියලා. කෙලින්ම මචං ලොවෙත් නැති වෙන්න 10ට අඩුවෙන් බහිනවම තමයි. ලක්ෂ 10ට අඩුවෙන් බහිනවම තමයි ආයි. ඒක නම් මචං කැට තියලා කියන්නේ. ඉතරට බයිනව බම් මිනිස්සු පීරියටම. හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. එහෙනම් අපි ඊළඟ දවසේ හෝ හවස් වරුවේ හමු වෙමු.